පිනී අයිලන් වෙස්කෝස්ට් එකේ දූපතක්. ඔය හරිය දූපත් බොහෝමයක් තව තියෙන්නේ සමාගම් යටතේ. ඉස්සර මුතු කිමි දෙන්න කුරුඳු වවන්න රජයෙන් ඕවා බදු දීලා තිබ්බා. සුද්දෝ ගියායින් පස්සේ ඕවා සමහරු බලෙන් අල්ලගත්තා. හැබැයි ඔය කියන පිනී අයිලන්ඩ් එක තාම බදු යටතේ සමාගම පාලනය කරන එකක්. ඒක ඔහෙලගේ නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධද දන්නේ නැහැ. හැබැයි ඔය කියන ඩේටා ස්ටෝර් එක එහෙ තියෙනවා නම් පොඩි හරි සම්බන්ධයක් ඇති. ඒ කියන්නේ අපි ගහපු ප්ලෑන් එකම කරන්න වෙනවා. මුලින්ම ඩේටා ස්ටෝර් එක හොයා ගන්න ඕන. සාක්ෂියක් නැතුව පොලිසියට මේකට මැදිහත් වෙන්න බෑ. මං ඒ වැඩේ කරන්න. හැබැයි මට ඉන්ස්පෙක්ටර්ගෙන් උදව්වක් ඕන. උදව්වක්? ටෙස්මන් ඩැඩි ඔය තියෙන්නේ ඩොක්ටර් අංකල්ගේ ගෙදරින් හොයාගත්ත ඒවා. බලන්න අර පෙරේරගේ රොඩ්රිගුගේ ක්ලීනින් ඩොකියුමන්ට් චෙක් ලාස් වන්. my god fishbone what yes uncle මේවා සයින් කරලා තියන්නේ රොඩ්රිගුයි පෙරේරයිනේ. ඩෑඩ් මට හිතෙන්නේ ඩොක්ටර් අංකල් මේක දැනගන්න ඇති. ඒක හින්දා එයා මැරුවද? දැන් රොඩ්රිගුයි පෙරේරයි දෙන්නම ඉවරයි. ඒ කියන්නේ මෙතන තවත් කවුරු හරි ඉන්නවා. එයාද එතකොට අංකල්ගේ මර්ඩර් එක? මට තියෙන ප්‍රශ්නේ කොහොමද රොඩ්රිගුලා මේ බිස්නස් එක තනියම කරේ? දැන් නෙට්වර්ක් එකෙන් මේක තහනම් කරලා කොච්චර කල්ද? ඔතන තියන්නේ ලාස්ට් ඩොකියුමන්ට් විතරයි. වික්ටෝරියා වල තිබුණු සමහර බෝන් අවුරුදු 6-7කට වඩා වැඩි. එතකොට බිස්නස් එක අද ඊයක ඉඳලා වෙච්ච දෙයක් නෙමෙයි. seems to be it has big hand. ළමයා මොන තරාතිරම කෙනෙක් වුණත් අවුරුදු 6-7ක ඉඳලා මේක කරයි යන්න අමාරුයි. එහෙම වුණා නම් ඩොක්ටර්ට වඩා අපි දෙන්නට මේක දැනගන්න ලැබෙනවනේ. සන් දන්නවනේ ඒක. එක දැනගෙන තමයි ඩැඩි මම කිව්වේ මේක පිටිපස්සේ ලොකු අතක් තියෙනවා කියලා. ඩැඩි තවත් ඉන්ටරෙස්ටිං එකක් ඩොක්ටර් ළඟ තිබිලා හම්බුණා. ඕකේ අන්තිමට තියෙන SD14 රිපෝට් එක බලන්න. අනිත් පේජ් එකේ තියෙන එක තවත් රසවත්. what the hell ඒක තමයි මිනිහා මෙච්චර ඩැනිට ලැබි. I need to call him. no wait professor මම කිව්වනේ එපා. you go son. අර තියන්නේ දැන් ඔහෙලා පාත් වුණොත් හොඳයි. බෝතා ගේට් එකට මැසේජ් එකක් දෙනවා. බොස් අපිට සිග්නල් එක දුන්නා. හරි දැන් ඔහෙලා මොකද්ද කරන්න ඉන්නේ? ඔහෙලාව ටවර් එකට පැනුනොත් අපිත් එක්කම කම්මුතු කරයි. හිමින් ලං කරනවා. ඇත්තටම ඔහෙලා මොන මගුලක්ද කරන්න යන්නේ? මන් දන්නවා මේ කළු හාදයා රයිඩර් කෙනෙක් කියලා. ඔහෙලට මේකට යන්න බෑ. ඒක රූල්ස් එකෙන් පිට දෙයක්. ෆිෂ්බෝන් ඩිලිවරි එක රූල් එකට අදාළද? මේකත් එහෙමයි. ඔහේ හිමින් කිට්ටු කරලා අර බයිල් ටික බාර දීලා මග ඉන්නවා. ඕනේ වෙලාවට මැසේජ් එකක් දෙන්න. එතකොට සී ගේට් එක ළඟට එනවා. ඔහෙට මුකුත් කරන්නේ නෑනේ.
බෝට් එක ලං කරන්න. SD පෝටින් කවුද උතන? පොඩි ලීක් එකක් වගේ. හරි හරි ඩිලිවර් එක ඉවරනම් ඉක්මනට යවන්න. අපි යම් බෝතා පස්සේ ඕක හදාගම්මු. ST14 ඩිලිවරි එකක් තියෙනවා. ඕවර්. Report ready. What? Hey, කවුද ඔය? ජෝන් මේ බලනවා. මෙහෙ සේරම ක්ලියර්. අපිට ගොඩක් වෙලාවක් නෑ බ්ලැක්. ඩොකියුමන්ට් ගෙනියන්න ජෙට් බෝට් එකක් එනවා. ඔය පොසිෂන් වෙන්න. දන්නවනේ මගේ ඉවසීමේ තරම. පුළුවන් තරම් try කරන්න. මාත් එක්කම ඉන්නවා. බෝට් එක එනවා. good luck බ්ලැක්. තමසේ හිතන්නේ මට කෙලවෙයි කියලද? එහෙම වුණොත් මං හනුමා වගේ වෙයි. තුවක්කුව බිම දාලා සංසුන් වෙනවා. මට විස්තර ටිකක් දැනගන්න තියෙනවා. සුබ ගමයි යාළුවා. මොකද්ද මෙයාලා කරන්න හදන්නේ? මොකක් කරි පැටලිල්ලක් තියෙනවා. බෝතා ගේනවා රේඩියෝ එක. මිස්ටර් ඩෙස්මන් ඔහේ දුන්නට වඩා වැදගත් තොරතුරක් මේකේ තියෙනවා. තොරතුරක්? මට ඔහේ එක්ක පෞද්ගලික තරහක්වත් යාළුකමක්වත් නෑ. හැබැයි මට පුද්ගලයෙ කිව්වා නෙට්වර්ක් එකට වඩාත්ම ලැදි පුද්ගලයා ඔහේ කියලා. බස් තොරතුරක් තියෙනවා සෙක්ටර් 100 එකෙන්. සෝමගේ කට්ටියක් පිණී අයිලන් මිස්ටර් ඩෙස්මන්ට ඇක්ෂන් එකක් ගන්න බැරි නම් වැඩේ මට බාර දෙන්න. මං පටන් ගත්ත වැඩක් මගදි නතර කරන්නේ. එපා. මේක නෙට්වර්ක් එකට බාර දෙමු. Oh shit. මොකද ප්‍රශ්නේ ප්‍රොෆෙසර්? ඒ කියන්නේ එයා දන්නවා. ඩොක්ටර්. Yes, he know. Dad. දැන් අපිත් දන්නවා. මොකද්ද මේ පයිල් සෙල්ලම? අංකල් මං කැමති පැනල් එකට කට උත්තරයක් දෙන්න. එතකොට ඔයා තමයි පිස්බෝන් එකේ ලොකුම අත. My god. Did you kill Dr. Uncle? What? මම නෙමෙයි ඩොක්ටර්ව මැරුවේ. උඹේ කට්ටිය මොකද පිනි අයිලන්ඩ් වල? What the hell? මොකද මේ වෙන්නේ? ෆිෂ්බෝන්
Penny Island. I have to call up. Sit down, JD. ඔහේ කාටවත් කතා කරන්න ඩෙස්මන් දෙනවා ඔය පයිල් එක අංකල් අපි මේක Dad, I am sorry, JD. Give me the file, son. My God. එහාට වෙනවා සෝමේ. Dad, නැත්තම් ඩෙස්මන්ගේ ඔළුව හිල් කරනවා. මේකට පිළියමක් හොයාගන්න තිබ්බ. Why you kill my dad? Dad විතරක් නෙමෙයි. ඔහෙලවත් මට ඉවර කරන්න වෙනවා. මේක අපි සෑහෙන කාලයක් හංගන් හිටපු රහසක්. සෝමේ, ඩොක්ටර් මේකට සම්බන්ධ හින්දා ඩොක්ටර්ව ඉවර කරුවේ ඔහෙ නේද? හැබැයි මාව ඉවර කරන්න නම් ලේසි නෑ. ඩෙස්මන් ඔහෙට තප්පර 3ක් දෙන්නම්. ෆයිල් එක මෙහෙට විසික් කරනවා. ඔහෙගේ ජීවිතය ගැන මට ටිකක් හිතන්න පුළුවන්. Do it, man. එපා. උඹ මේක ඇතුලේ කොහෙ යන්නද? Attention. Alert 40. Sector 7 leader JD शॉट करा. वहां वो अल्लन मेन गेट එකට රැස් වෙන්න. ඔව් සෝමරත්නගේ ඩීටේල්ස් ටිකක් එලියට ආවා. ඒ ගැන ආදි තමයි දෙන්නටම ෂූට් කරුවේ. need immediate action, Professor. ඔයට මේ වෙලාවේ ප්‍රිඩික්ෂන් ගන්න පුළුවන්. මිනිහා අල්ලගන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. Okay, I have a plan. Somaratna, let's play a game. What? Desmond?